මෙට්‍රෝ කැපී කරනවා කියන එක තමුතු ආතල්ල එකක් තියෙනවා. මොකද රට වටේම ඇවිදින්න පුළුවන් නේ. මේ දෙන්නේ අපි පාවිච්චි කරන ජිම්බල් එක මේක තමයි ගොඩක් වීඩියෝ වලට අපි පාවිච්චි කරන දේ. මීට වඩා බර අඩු ජිම්බල් තියෙනවා. මේක පොඩ්ඩක් බරයි, සාමාන්‍යයෙන් කිලෝ 1.5ක් විතර කැමරාවත් හයි කරාම ටිකක් අමාරුයි. ඉතින් අද අරන් තියෙන බොඩි එක තමයි A7 එක. ලෙන්ස් එක අපි අද මේ වැඩේට පාවිච්චි කරලා තියෙන්නේ 28/70 ලෙන්ස් එක. සාමාන්‍ය වැඩකට ඉතින් අවුලක් නෑ ලෙන්ස් එක. අපි මේ පොඩි වැඩක් ඉඳලා ලෙන්ස් එක ඊට ගොඩක් හොඳයි. ඉතින් 24/70 වගේ ලෙන්ස් එකක් තිබ්බනම් ගොඩක් හොඳයි කියලා හිතනවා මම. රයිට්, කැම් එක ඔන් කරාම මේ විදිහට පෙන්වන්නේ. ඔයාලට පේනවා ඇති දැන් මෙතන තියෙන දේ ඔයාලට ටිකක් අඳුරුයිනේ. අපි සාමාන්‍යයෙන් මේ වෙලාවට අපි ISO 800ට 1000ට වගේ අපි සාමාන්‍යයෙන් දාගන්නවා. 800ට දාගමුකෝ. ඊට පස්සේ අපි ෂටර් එකත් 100ට වගේ දාගෙන අපචර් එකේ තියෙන ගානම තියෙන්න ඕනේ. මේ වගේ සෙටින් එකක්. ඒ කියන්නේ අපිට අර ගොඩක් වෙලාවට තියෙන්නේ අර අපි ලොකේෂන් එකට අපේ ඇහැට පේන විදිහට ලයිටින් හදාගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ ඕන කෙනෙක්ට. ඉතින් ගොඩක් වෙලාවට මතක තියාගන්න ලයිටින් ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. සහ මේ මොකද මේ බැරි වෙලා හරි වීඩියෝ එක ලොකුවට අඳුරු වුණොත් බැරි වෙලා හරි අපිට මුකුත් කරගන්න බැරි වෙනවා. එඩිට් එකකින් සමහරට ගොඩ දාන්නත් පුළුවන්, ගොඩ දාගන්න බැරි වෙන්නත් පුළුවන්. ඉතින් කලර් ග්‍රේඩ් කරද්දී මේවා ලස්සනට ප්‍රමිතියට ගත්තට පස්සේ හරිම ලස්සනයි වීඩියෝස්. බලමු අපි ඉස්සරහට වීඩියෝ කරන තව ටිකක්.
කරන්නේ කොහොමද කින්නමන්ද කියලා මොන හරි ප්‍රශ්න තිබ්බොත් මට කමෙන්ට් එකක් දාලා අහන්න. මතක ඇතුව කමෙන්ට් එකක් දාලා අහන්න. මම ඔයාලට දන්න දෙයක් කියලා දෙන්න. ඒකට අමතරව අපි යන තැන් ලස්සන තැන් අපි ඇවිත් තැන් මේ දේවල් දානවා. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලලා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා. ඉතින් මෙරිට්ටන්ට ආසයිව. ඔව් මේ ඇත්තට මේ ඒ අඩුව දැන්න බව වැටුනේ. ෂේ පව්වෝයි. වැටිච්ච පාර නේ මොන හරි වෙලා වැටෙන්නේ නැති කුරුල්ලෙක් වැටෙනවද එහෙම? තියෙන්නේ කොළඹ මේ තියෙන කොළඹ ඒරියා එක දැන් මෙතන මේ වගේ අර අපි දැන් මම ඇවිල්ලා ඉන්නේ මේගමු සයිඩ් එකට මේගමු සයිඩ් එකේ ඉඳලා බීච් එක පැත්තට ආවම අපිට කොළඹ පේන විදිය තමයි මේ පේන්නේ මේ වරාය සහ ඊට පස්සේ පොසිටි වන් ගෝල් බේස් ඒ සේරම පේන විදිය තමයි මේ ඈතට. ඉතින් මාර ලස්සනයි. මේ අපි අර වීඩියෝ කරන්න ඒ වගේම වටේම ඇවිදින්නේ ඒ වගේම තමයි පට්ට සුන්දර පැති තියෙන්නේ.